රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය 3 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණි නිලධාරීන් සඳහා අදාළ අනුමත සේවා ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව කාර්යක්ෂමතා කඩයිම් විභාගයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2026 අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන බවත් ඒ සඳහා අයදුම්පත් කැඳවන බවත් මෙයින් නිවේදනය කරනු ලැබේ. මේ විදිහට තමයි ගැසට් එකේ දාලා තියෙන්නේ. ඒ සඳහා වන අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.2inets.lk වෙබ් අඩවියේ අපගේ සේවාවන් our service යටතේ ඔන්ලයින් ඇප්ලිකේෂන් ඔන්ලයින් ඇප්ලිකේෂන් යටතේ EB මුහුණත මගින් පළ කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ඔන්ලයින් ක්‍රමයට පමණයි. පළමු වන වරට විභාගයට පෙනී සිටි නිලධාරීන් හා ඉන්පසු වාරවලදී ඉදිරිපත් වන නිලධාරීන් තමා පෙනී සිටින වාරයේ නිවැරදිව තෝරාගත යුතුය. අයදුම්පත මාර්ගගත ක්‍රමයට යොමු කළ පසු එය භාගත කර මුද්‍රිත පිටපත් වෙනත් තොරතුරු අයදුම්කරුගේ සහතිකය අත්සන සහතික කිරීම හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය යන කොටස් සම්පූර්ණ කර අයදුම්පත් භාරගන්නා දිනට හෝ ඊට පෙර විභාග කොමසාරිස් ජෙනරාල් ආයතනික විභාග සංවිධාන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 1503 කොළඹ වෙත ලැබෙනසේ ලියාපදිංචි තැපැල් ලැබිය යුතුයි. කවරේ වම්පස ඉහළ කෙළවරේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණි නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2026 යනුවෙන් පැහැදිලිව සටහන් කළ යුතුයි. අයදුම්පත භාරගන්නා අවසාන දිනය 2026 පෙබරවාරි මාස 16 වන දින තමයි අවසන් ඩේට් එක කියලා මේකේ දක්වලා තියෙන්නේ. මේකේ තව සටහනක් දක්වලා තිනවා අයදුම්පතේ මුද්‍රිත පිටපත් තැපැල් මගින් නැවීම අනිවාර්ය අතර ඒ තැපැලෙහි නැති වූ බවට හෝ ප්‍රමාද වූ බවට ගැන සලකා බැලිය හැකි නොවේ. අවසාන දිනය දක්වා අයදුම්පත් ප්‍රමාද කිරීමෙන් සිදුවිය හැකි පාඩුව අයදුම්කරුවන් විසින්ම වින්දරාගත යුතුවේ. භාගත ගන්නා අයදුම්පත් ඒ පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත කියලා දාලා. මෙම විභාගයේ ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණි නිලධාරීන් සඳහා පහත් සඳහන් වගු අංක 1හි සඳහන් නගරවලදී පමණක් පැවැත්වේ. එම නගරවලට අදාළ නගර අංක පහත වගුවේ දැක්වෙන අතර අයදුම්පතේ අදාළ ශීර්ෂය මෙම නගර හා නගර අංක සඳහන් වගුව අනුව සම්පූර්ණ කළ යුතුවේ. ඉල්ලුම් කළ නගරයේ නගරය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. ඉහත සඳහන් යම්කිසි මධ්‍යස්ථානයක් සඳහා ප්‍රමාණවත් අපේක්ෂකයන් සංඛ්‍යාවක් නොමැති වුවහොත් එම මධ්‍යස්ථානය අවලංගු කර ඊට ආසන්න මධ්‍යස්ථානයක් වෙත අදාළ අධිකරුවන් යොමු කරනු ඇත. තවද යෝජිත නගර සියල්ලේම හෝ වැඩි ගණනක හෝ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් අයදුම් කොට නොමැති නම් විභාගය කොළඹදී පමණක් පැවැත්වීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් කටයුතු කරනු ඇත. කොළඹ තියෙනවා, මහනුවර තියෙනවා, එතකොට කොළඹ මෙතන විභාග පැවැත්වෙන නගර 6 වල අංක කොළඹ 1, මහනුවර 2, ගාල්ල 3, යාපනය 4, මඩකලපුව 5, කුරුණෑගල 6, අනුරාධපුරය 7, බදුල්ල 8, රත්නපුරේ 9. මෙම විභාගය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පවත්වන ලබන විභාග අතර විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් නියම කරන ලද නීති රීතිවලට විභාග අපේක්ෂකයන් යටත් වේ. විභාග අපේක්ෂකයන් සඳහා පනවා ඇති නීති ගැසට් නිවේදනයේ මුල වෙනම මුද්‍රණය කර ඇත. මෙම නීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔවුන්ට සිදුවනු ඇත. සුදුසුකම් තමයි මේ වන විට 3 වන ශ්‍රේණියේ සිටින නිලධාරීන් මෙම විභාගය සඳහා ඉදිරිපත් කරන සුදුසුකම් ලබයි. විභාග අපේක්ෂක/අපේක්ෂිකාවන් විභාග ශාලාව තුළදී තමන් පෙනී සිටින සෑම විෂයක් සඳහාම ශාලාධිපති සෑහීමකට පත්වන පරිදි ස්වකීය අනන්‍යතාවය සනාථ කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන කවර ලියවිල්ලක් හෝ භාරගනු ලැබේ. ජාතික හැඳුනුම්පත වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු ශ්‍රී ලාංක රියදුරු බලපත්‍රය කියන ඒවා පිළිගන්නවා. එමෙන්ම විභාග අපේක්ෂකයින් අනන්‍යතාවය තහවුරු කරගත හැකි
පරිදි මුහුණ හා විද්‍යුත් සංනිවේදන උපාංග පැළඳගෙන නොමැති බව තහවුරු කරගත හැකි වන පරිදි දෙකන් ආවරණය කිරීමෙන් තොරව විභාග ශාලාවට ඇතුළු විය යුතුය. එසේ තම අනන්‍යතාවය සනාථ කිරීම ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් විභාග ශාලාවට ඇතුල් කර නොගැනේ. තවද විභාග ශාලාවට ඇතුල් වූ මොහොතේ සිට විභාගය අවසන්ව ඉන් පිටවන තෙක් මුහුණ හා දෙකන් ආවරණය කිරීමෙන් තොරව සිටිය යුතු වේ. අයදුම්පත් මාර්ගගත ඔන්ලයින් විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුය. අයදුම්කරු විසින් මාර්ගගත කරන ලද මෘදු පිටපත් හා ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලද මුද්‍රිත පිටපත් ප්‍රින්ට් අවුට් යන දෙකම විභාග දෙපාර්තමේන්තුවට ලැබුණු පසු එම මෘදු පිටපත හා මුද්‍රිත පිටපත සත්‍යාපනය කිරීම වරයිෆි. එතකොට සිදු කරනු ලබන අතර වලංගු අයදුම්පත් බවට දෙපාර්තමේන්තුව විසින් භාරගන්නා ලද බව භාර නොගන්නා බව පද්ධතිය ප්‍රවේශ වීමට භාවිත කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් SMS මගින් හෝ විද්‍යුත් තැපැල් ඊමේල් ලිපිනයට හෝ දැනුම් දෙනු ලැබේ. මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර විභාගය සඳහා අයදුම් කිරීම වෙනුවෙන් සකසා ඇති පොදු උපදෙස් පත්‍රිකාව (Common Instructions) පාගත කරන්න. අයදුම්පත පිරවීමේදී මෙම උපදෙස් තරයේ පිළිපදින අයදුම්පතේ මුද්‍රිත පිටපත් ලබා ගැනීමෙන් පසු එහිදී සිදු කරනු ලබන කිසිදු සංශෝධනයක් වලංගු සංශෝධනයක් ලෙස සලකනු නොලැබේ. අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ව්‍යාජ තොරතුරු සඳහා දඬුවම් අයදුම්පත පිරවීමේදී ඉතා සැලකිලිමත්ව නිරවද්‍ය තොරතුරු සැපිය යුතුයි. මේ විභාගයේ නීති රීති අනුව යම් අපේක්ෂකයකු නුසුදුසු බව අනාවරණය වුවහොත් විභාගයට පෙර හෝ විභාගය පැවැත්වෙන අතර හෝ විභාගයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවක ඔහුගේ ඇයගේ අපේක්ෂත්වය අවලංගු කළ හැකිය. පළමුවන වරට මෙම විභාග අයදුම්පත නිලධාරීන් විසින් කිසිදු විභාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. එතෙකුදු වුවත් ඉන්පසු වාරවලදී නිලධාරීන් විසින් එක් විෂයක රුපියල් 250 බැගින් ගෙවිය යුතුවේ. විභාග ගාස්තු ගෙවීමේදී මාර්ගගත පද්ධතියෙන් ලබා දෙන පහත ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය යටතේ පමණක් ගෙවීම් සිදු කළ යුතුය. බැංකු ණය පත් මගින් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් වලින් පුළුවන් අන්තර්ජාල ගෙවීම් පහසුකම් සක්‍රිය කර ඇති ඕනෑම හර කාඩ්පත් මගින් බෑන්ක් ඩෙබිට් කාඩ් with internet bank facility. ලංකා බැංකුව ඔන්ලයින් බෑන්කින් ක්‍රමයෙන් ශ්‍රී ලංකා සිලෝන් ඔන්ලයින් බෑන්කින් මෙතඩ ශ්‍රී ලංකා බැංකුව ශාඛාව මගින් බෑන්ක් ඔෆ් සිලෝන් ස්ලිප් පේමන්ට් එකෙන් පුළුවන්. ඉහත ක්‍රම මගින් ගෙවීම් සිදු කරනු ලබන ආකාරය පිළිබඳ උපදෙස් වෙබ් අඩවියේ විභාගයට අදාළව තාක්ෂණික උපදෙස් යටතේ පළ කර ඇත. ගෙවීම ලැබුණු බවට කෙටි පණිවිඩයක් SMS මගින් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් හෝ දන්වනු ලැබේ. විභාග ගාස්තු සඳහා වන සම්පූර්ණ මුදලම ගෙවිය යුතු වන අතර විභාග ගාස්තු අඩුවෙන් හෝ වැඩියෙන් ගෙවා ඇති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉහත සඳහන් ගෙවීම් ක්‍රම මගින් විභාග ගාස්තු ගෙවීමේදී සිදුවන දෝෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වගකීම් නොලැබේ. විභාගය සඳහා ගෙවන ලද මුදල කිසිම හේතුවක් නිසා ආපසු ගෙවනු වෙනත් විභාගයක් සඳහා මාරු කරනු නොලැබේ. කැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පූර්ව නිගමනය මත අයදුම්පත් භාරගන්නා දිනට හෝ එදිනට පෙර නියමිත විභාග ගාස්තුව ගෙවා ඊට අදාළ ලදුපත් සමග නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන් වෙත විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විභාග ප්‍රවේශ පත්‍ර මාර්ගගතව පමණක් නිකුත් කරනු ඇත. විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඒ බව සඳහන් කරමින් වෙබ් නිවේදනයක් මගින් අයදුම්කරුවන් වෙත කෙටි පණිවිඩයක් මගින් දන්වනු ලැබේ. නිවේදනය පළ වී දින 2-3ක් ගත වූ පසුවත් තම ප්‍රවේශ පත්‍රය නොලද අපේක්ෂකයෙකු වේ නම් දැන්වීමේ සඳහන් පරිදි ඒ පිළිබඳව ශ්‍රී ලංකා විභාග අධිපති ආයතනික විභාග සංවිධානයේ ශාඛාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී අයදුම්කරු තමා ඉල්ලුම් කරන විභාගයේ නම, අයදුම්කරුවන්ගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනයේ නිවැරදිව සඳහන් කළ ඉල්ලීම් ලිපියක් දැන්වීමේ සඳහන් විද්‍යුත් තැපෑල් ලිපිනය වෙත යොමු කර විමසා සිටීම වඩාත් ඵලදායී වනු ඇත. එසේ විමසීමේදී විභාග දෙපාර්තමේන්තුව විසින් විමසා සිටින කිසියම් තොරතුරක් සනාථ කිරීම සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පතේ ඡායා පිටපත විභාග ගාස්තු ගෙවීමෙන් ලද ලදුපතේ ඡායා පිටපත විභාග ගාස්තු ගෙවීම අදාළ නම් ඊට අදාළ ලදුපතේ ඡායා පිටපත හා අයදුම්පත්
තැපැල් කිරීමේදී ලියාපදිංචි කළ කුයිතාන්සි සූදානමින් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කර බලා සංශෝධන වෙතොත් කල් වේලා ඇතිව විභාග දෙපාර්තමේන්තුව අමතා අයදුම්පතට අනුව කළ සංශෝධන සිදු කරගත යුතුය. විභාග ශාලාවේදී සංශෝධන සඳහා සිදු කරනු ලබන ඉල්ලීම් සලකා බලනු නොලැබේ. අයදුම්කරුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ඔහු ඇය විභාගයට ඉදිරිපත් කිරීමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසලකිය යුතුය. විභාග ප්‍රවේශ පත්‍රය අයදුම්කරුවන්ගේ අසන ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියෙකු ලවා සහතික කර තිබිය යුතුය. අපේක්ෂකයෙකු තමාට නියම කර ඇති විභාග ශාලාවේදී නියමිත විභාග අංක යටතේ විභාගයට පෙනී සිටිය යුතුය. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර ඇති නිලධාරීන්ට විභාගයට පෙනී සිටීමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් රාජකාරී නිවාඩු ලබා දිය යුතුය. ගමන් ගාස්තු ගෙවනු නොලැබේ. සිංහල හා දෙමළ යන භාෂා මාධ්‍යවලින් පමණක් මෙම විභාගය පැවැත්වෙන අතර අදාළ සේවයට ඇතුළත්වීම සඳහා වූ විභාගය පෙනී සිටි භාෂාවෙන් හෝ රාජ්‍ය භාෂාවෙන් හෝ මෙම විභාගයට පෙනී සිටීම නිලධාරීන්ට පුළුවන. තරග විභාගයක් නොමැතිව සේවයට බැඳුණු නිලධාරීන්ද තමන් අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවකින් හෝ එම විභාගයට පෙනී සිටිය හැකිය. විභාගය සඳහා ඉල්ලුම් කරන භාෂා මාධ්‍ය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. තමන් කැමැති නම් එක් එක් විෂය සඳහා වෙන් වෙන් වශයෙන් හා එකිනෙකට වෙනස් වූ වාරවලදී පෙනී සිටීමට නිලධාරියෙකුට හැකි වේ. එතෙකු වුවද සාමාර්ථය සඳහා එක් විෂයන්ට නියමිත මුල් ලකුණු වලින් අවම වශයෙන් 40%ක් බැගින්වත් ලබාගත යුතුය. සියලු විෂයන් සමත් වී විභාගය සම්පූර්ණ කරනු ලබන වර්ෂයේ විභාගය පවත්වන ලද අවසාන දිනය මෙම කාර්යක්ෂමතා කඩඉම සමත් වූ දින ලෙස සලකනු ලැබේ. විභාග කෘතිවල විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මා වෙත නිකුත් කරන ලද අතර විභාගයේ සමත් වූ අපේක්ෂකයන් නම් දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අයදුම්කරුට දැන්වීමට කටයුතු කරනු ලැබේ. විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පනවනු ලබන නීතිවලට විභාගයේ අපේක්ෂකයින් යටත් වේ. යම් නීති රීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පනවනු ලබන දඬුවමකට යටත්ව වීමට ඔහුට හෝ ඇයට සිදුවීමට වන අතර මෙම විභාගයේ නිවේදනය මගින් විධිවිධාන සලසා නොමැති මෙම විෂයට අදාළ කවර කරුණක් පිළිබඳ වුවද මාගේ තීරණය අවසාන තීරණය වන්නේය. සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝ අනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් මෙවැනි අවස්ථාවේ සිංහල මාධ්‍ය නිවේදනය අනුව කටයුතු කරනු ලැබේ. විභාග පටිපාටියේ අපේක්ෂකයන් පහත් දැක්වෙන විෂයන් අතරත් ලිඛිත පරීක්ෂණයට පෙනී සිටිය යුතුය. මේ විභාගයේ පැවැත්වෙන විෂයන් සහ අදාළ වන අනෙකුත් විස්තර. විෂය කාර්යාලක්‍රම හා ගිණුම් විෂය අංක 1 ලකුණු 100යි පැය 2ක් තියෙනවා. විෂය අනුබද්ධ වෘත්තීය දැනුම 2 එකට 100යි පැය 2ක් තියෙනවා. පරිගණක පරීක්ෂණය ලිඛිත පරීක්ෂණය අංක 3 ලකුණු 100යි පැය 1කමාරක් තියෙනවා. කාර්යාලක්‍රම හා ගිණුම් විෂය අංක 1 කාර්යාලක්‍රම ග්‍රාම නිලධාරී කාර්යාල රජයේ කාර්යාලවල භාවිතා වන කාර්යාලක්‍රම පිළිබඳ මූලික දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම හා රාජකාරී ලිපි ලේඛන මැනවින් අවබෝධ කොටගෙන පැහැදිලිව සංක්ෂිප්ත සටහන් මගින් තම අදහස් නිරීක්ෂණ නිශ්චිත අන්දමින් ඉදිරිපත් කිරීමේ හැකියාව හා විෂයානුබද්ධ කරුණු සම්බන්ධ වාර්තාවන් කෙටුම්පත් කිරීමේ හැකියාවද පරීක්ෂා කෙරේ. ගිණුම් ග්‍රාම නිලධාරී වෙත පැවරී ඇති රාජකාරිවලට අදාළ හා රජයේ කාර්යාලවල භාවිතා වන මූලික ගිණුම් හා ගිණුම් ක්‍රම මුදල් පාලන පොත්වල කාර්යයන් ප්‍රසම්පාදනය පිළිබඳ අවබෝධය හා දැනුම මැනීම අපේක්ෂා කෙරේ. ප්‍රශ්න පත්‍රය පිළිබඳ විස්තර එක කොටස දෙක කොටස. එක් කොටසේ තියෙන්නේ කෙටි පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලින් යුක්තයි. ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු සැපිය යුතුය. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සැපිය යුතුය. ඒකට ලකුණු 25ක් හම්බ වෙනවා. දෙක කොටසේ ප්‍රශ්න 3කින් ව්‍යුහගත රචනාමය ප්‍රශ්න පත්‍රයකි ප්‍රශ්න 3ටම පිළිතුරු සැපිය යුතුය. ලකුණු 75යි. විෂයානුබද්ධ වෘත්තීය දැනුම විෂය අංක 2 කාර්යාල ක්‍රම 1 ඔක්කොම ගිණුම් 1යි ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕනේ 75යි 25යි ලකුණු 100ක්. ඊළඟට ග්‍රාම නිලධාරී විෂය වලට ග්‍රාම නිලධාරීන්ට අදාළ විවිධ අනපනත් හා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පළාත් සභා හා වෙනත් රජයේ ව්‍යවස්ථාපිත ආයතන මගින් පැවරී ඇති රාජකාරී පිළිබඳ දැනුම අපේක්ෂා කෙරේ. ප්‍රශ්න පත්‍රය පිළිබඳ විස්තර එක් කොටසක කෙටි පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලින් යුක්තයි. ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු සැපිය යුතුය. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන ලකුණු 25යි.
ඊළඟට දෙවෙනි කොටස ප්‍රශ්න 3කින් සමන්විත වන රචනාමය ප්‍රශ්න පත්‍රයේදී තුනටම සපුරදු සපයන්න ඕනේ ලකුණු 75යි. පරිගණක පරීක්ෂණයේ විෂය අංක 3. අයදුම්කරුවන් පාස් සඳහන් හැකියාවන් තිබෙද පරීක්ෂා කිරීම මෙම ප්‍රශ්න පත්‍රය අරමුණු වේ. තොරතුරු තාක්ෂණ පිළිබඳ මූලික සංකල්ප, මෙහෙයුම් පද්ධති, ගොනු කළමනාකරණය, වදන් සැකසුම. ඒ යටතේ මූලික කුසලතා අතිරයට හුරු වීම, පාඨ සංස්කරණය, පාඨ අතුරු වර්ග හා උපලක්ෂණ, අනුච්ඡේද, ඡේද, පේලි අතර පරතරය වෙනස් කිරීම, අනුයෝගය, අනුයෝගය, පාඨයන් සෙවීම හා ප්‍රතිස්ථාපනය කියන ඒවා. ඊළඟට අක්ෂර හා ව්‍යාකරණ දෝෂ, සමානාර්ථ පද තීරුව දීම, පිටු සැකසීම, ලේඛන මුද්‍රණය, වගු නිර්මාණය, අනුපිළිවෙලට සැකසීම, ගොනු කළමනාකරණය, ලේඛනයක් ලිපිනයන් කිහිපයකට යැවීමට සැකසීම, මැක්‍රෝ භාවිතය, මූලික කුසලතා, ආකෘතිකරණය, සංස්කරණය, තීරු හා නව ඇතුළත් කිරීම හා ඉවත් කිරීම, දත්ත අනුපිළිවෙලට සැකසීම, ප්‍රස්ථාර සැකසීම, මුද්‍රණය, ශ්‍රිත, මැක්‍රෝ භාවිතය, ගොනු කළමනාකරණය කියන ඒවා තමයි තියෙන්නේ. ඊට පස්සේ දත්ත සමුදාය හැඳින්වීම, මූලික කුසලතා, දත් සමුදාය නිර්මාණය, භාවිතය, ආකෘති, සන්දානගත ආකෘති, උත්පත ආකෘති, විමසුම්, අනුපිළිවෙල සැකසීම, වාර්තා ලබා ගැනීම, මැක්‍රෝ භාවිතය. ඉදිරිපත් කිරීම, චිත්‍ර සටහන්, මූලික කුසලතා, සංස්කරණය, ආකෘතිකරණය, සැලසුම් යෙදීම, අනුරූප පසුරු සිත්තම් හා ප්‍රස්ථාර නිවේදනය, කදාමාරුව හා සජීවීකරණ ඉදිරිපත් කිරීම, මෙවලම් භාවිතය, කදා සැකසීම, කදා මුද්‍රණ හා සටහන්, අන්තර්ජාලය හැඳින්වීම, විශ්ව විසිරිජාලය, මං සොයන ආකාරය, ව්‍යවහාරික අන්තර්ජාලය, විද්‍යුත් තැපෑල හැඳින්වීම, මූලික කුසලතා, විද්‍යුත් තැපෑල් ලබා ගැනීම, විද්‍යුත් තැපෑල යැවීම හා ඊට ප්‍රතිචාර දැක්වීම, ඇමුණුම් භාවිතය, ලිපිනය හඳුනා ගැනීම, කෙටිනම් භාවිතය, පණිවිඩ ප්‍රසම්පාදනය. ප්‍රශ්න පත්‍රය පිළිබඳ විස්තර. මෙම ප්‍රශ්න පත්‍රය දෙකකින් සමන්විත වන අතර 1 හා 2 කොටස් දෙකකින් නියමිතයි. කාලය පැය එකහමාරයි. පළවෙනි කොටසේ බ්‍රයහෝර්න් ප්‍රශ්න, කෙටි ප්‍රශ්න 40කින් යුක්තයි. ලකුණු 40යි. දෙවෙනි කොටස අර්ධ ව්‍යුහගත ප්‍රශ්න 5යි. පරිගණක විෂයේ ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් වීම සඳහා අවශ්‍ය සුදුසුකම්. පරිගණක විෂයේ ලිඛිත පරීක්ෂණ නිදහස් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් පාඨමාලා හා සහතික පත්‍ර 2024 6/6 දිනති අනුමත ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය පරිශිෂ්ට 2/6 ඡේදයට අනුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමන ලබන පරිගණක මෙහෙයුම් බලපත්‍රය හෝ පරිගණක මෙහෙයුම් බලපත්‍රයට සමාන හෝ ඊට ඉහළ ගුණාත්මක අගයක් ඇති තෘතීයක අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ආයතනවලින් නිකුත් කරන ලද පරිගණක පිළිබඳ සහතික පත්‍ර ලබා ඇති නිලධාරීන් මෙම පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් කරනු ලැබේ. තවද ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන පරිගණක යෙදවුම් සහායක NVQ මට්ටම තෘතීයක සහතිකය ලබා ඇති නිලධාරීන් මෙම පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් කරනු ලැබේ. ඒ විදිහට තමයි තියෙන්නේ. පරිගණක විෂයේ ලිඛිත පරීක්ෂණ නිදහස් කිරීමට අවශ්‍ය සුදුසුකම් උපාධි පාඨමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් පහසු දන් උපාධියක් ලබා ඇති නිලධාරීන් ග්‍රාම නිලධාරී පළමු කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණයේ පරිගණක පරීක්ෂණ නිදහස් කිරීම කටයුතු කරනු ලැබේ. පරිගණක විද්‍යාව තොරතුරු තාක්ෂණ උපාධීන් හෝ පරිගණක විද්‍යාව තොරතුරු තාක්ෂණ ප්‍රධාන විෂයන් ලෙස අදාළ ඇති උපාධීන් ඒවා තියෙනවා නම් පරිගණක පරීක්ෂණයෙන් නිදහස් කිරීම සිදු වෙනවා. ඒ විදිහට තමයි මේ පාර EB එක්සෑම් එකේ ගැසට් එක තියෙන්නේ. ඒ විදිහට තමයි සබ්ජෙක්ට් වලට එන විස්තර සම්බන්ධ ඔක්කොම ගැසට් එකේ සඳහන් වෙලා තියෙන්නේ.